දැන් රුවන්වැලි සෑයට යනවා. ගිහිල්ලා මල් පූජා කරනවා. පූජා කළා ගිලම්පසත් පූජා කරනවා. අස් කළා එන්නේ. බුදුහාමුදුරන්ට අස් කරගන්න తీරව ඇතිනේ. බුදුහාමුදුර අපි පූජා කළා ඔබ වහන්සේට ඕන නම් අලඳල ඉවරලා කෝප්පේ හොද ගන්න. ගෙවල් වල බුද්ධ පූජාව තියෙනවා. බුදුහාමුදුරන්ට අත හොද ගන්න කෝප්පයක් තියන්නේ. තියෙනවද? නැහැ. බුදුහාමුදුර යනවා කුස්සියට, ටැප් එකට අත පිහදාන්න. සිවුරේ අධිවාසේතු නෝභන්තේ හත්ත ධෝවන උදකං අත සෝදන වතුර එක හත්ත පුඤ්ජන චෝලකං අත පිහදාන රෙදි කඩ. දැන් මම මේ ධර්ම දේශනාවට වඩිනකොට මේ ගියා මල් වට්ටියක් පූජා කරන්න විහාරෙට. යනකොට බුද්ධ පූජාව තාමත් හතරටත් මොකද්ද? මල් ආසනේ උඩ. එතකොට දායකයෝ බුද්ධ පූජාව තියලා පැනලා. එතකොට බුදුහාමුදුරුවෝ විකාලෙත් වළඳනෝ දැන්. ඇයි මේ උපාසකම්මලගේ හැටියට මං කියන කුප්ප වැඩ කරන්න එපා. හරිද? එච්චර සිල් රැකපු බුදුරජාණන් වහන්සේ ගාව බුද්ධ ආසනේ උඩ හරිද? බුද්ධ පූජාව තිබ්බනම් ඒ බුද්ධ පූජාව අයින් කරලා යන්න පුරුදු වෙන්න. පැහැදිලි කතාව? කොත් ඥානෙ ඥානවති නුවණින් වැඩ කරන්න. තව සමහර අය බුද්ධ පූජාවට හදාගෙන යනවා මෙන්න දානි පාත්‍රේ. දානි පාත්‍රේ මෙන්න. ගෙවල් වලත් එහෙමයි පන්සල් වලත් එහෙමයි. බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියෙන මෙන්න මෙච්චරයි. දැන් බුදුහාමුදුරන්ට ඇද්ද ඕක? බුදුහාමුදුරන්ට නෙමෙයි. ඔයාට කතා කරලා දෙන්න ඕන. අම්මා මේක කන්ද? කලන්තේ දාලා වැටෙනවා. ඇයි? බත් චුට්ටයි. එළවලු ජූන්ජයි. ඔන්න බුදුරජාණන් වහන්සේට සලකන විදිය. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිව නිවන් දක්වන්න S2 ගලවලා දන් දීපු බුදුහාමුදුරුවෝ බෙල්ල කපලා ඔළුව දන් දීපු හිස දන් දීපු වාර අනන්තයි. ලේ දන් දීපු වාර අනන්තයි. අපි බත්තට හතරක් දෙන්නේ ඥාන සම්ප්‍රයුක්තද? ඥාන සම්ප්‍රයුක්තද? නෑ. ඒසා ලෝභකම, මසුරුකම, කුම්මෙහිකම, බුබ්බඩකම පැත්තකට දාලා ගෙදර බුදුරජාණන් වහන්සේට තියන්න මොකද්ද? බුද්ධ පූජාව හරියට තියන්න, පන්සලේ හරියට තියන්න. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් පාත්‍රයෙන් එකක් පිඟානෙන් එකක් වළඳලා පාත්‍රත් නැහෙනේ. දැන් තියෙන්නේ මොකද්ද? පිඟාන. අම්මපා කවදා හරි දවසක වැඩි ඈතක් නොගිහිල්ලා ගිහියෝ හරිද පාත්‍රයේ වෙනුවට පිඟානක් තියලා අටපිරිකරක් හැදුවොත් එදාට කට උත්තර නැහැ. ඇයි? අටපිරිකරට පිඟානක් තියලා දුන්නොත් මොකෝ වෙන්නේ අපිට? ඇයි හාමුදුරුවෝ ඔබ හදලා පාත්‍ර පාවිච්චි කරන්නේ නැහනේ? ඒසත් පිඟානක් තියලා දෙනවා. කට උත්තර නැහැ. එසම අපි සියලු දෙනාම එකතු වෙලා මේ ශාසනය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන. පැහැදිලි? ඒ නිසා මේවා ඥාන සම්ප්‍රයුක්තව කුසල කර්මයන් කළ යුතුමයි. එසේ ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මයන් නොකළොත් මොකද වෙන්නේ? ඒකේ ද්විහේතුකයි. ද්විහේතුක සිතකින් ප්‍රතිසන්දි ලැබුවොත් එයා නිවනට අභව්‍යයි. එයා නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවත්, බුදුරජාණන් වහන්සේගෙම කමටහන් ගත්තත්, සුගන්ධ කුටියම පැත්තක ඉඳගෙන භාවනා කළත් නිවනට අභව්‍යයි. නිවන් දකින්න බෑ. එහෙනම් ඔයා තීරණය කරන්න ඕන මොකද්ද? හරිද? බුද්ධ පූජාව තියෙනකොට කොහොමද තියන්න ඕන කියලා දැන් තීරණය කරන්න. කුම්මෙහිකමට එහෙම තිබ්බොත් ඊළඟ ජීවිතේ බොලාට කන්නත් නැහැ, නිවන් දකින්න කොහොමත් නැහැ. තව සමහර අය කියනවා අනේ ස්වාමින් වහන්සේ ඉතින් අපේ ගෙදර මේ බුද්ධාසනේ පොඩිනේ. ඒ නිසා ඉතින් ලොකු එකව තියන්න බෑ. ඔය කතාවම කිය මේකේ තාමත් ඉන්නෝ. ඒකෙත් දෙන්නේ නම් හැදුවා අනිත් අක්කලට බලලා තව එකෙක් ඉන්නවා. මොකද්ද හේතුව? මිනිහා මිත්‍යා දෘෂ්ටිකයා. මිනිහා මිත්‍යා දෘෂ්ටිකයා. ඔච්චර නාස්ති කරන්න ඕනේ නැහැ. ඔය හාමුදුරුවෝ කිව්වට එහෙම කරන්න ඕනේ නැහැ කියලා මොකද? මිනිහා මිත්‍යා දෘෂ්ටිකයා. ඒ නිසා තියන්නේ කොහමද? හැමදාම මම ඇහුවාම අනේ ෆුට්බෝල් එකේ තියලා තියෙන අර වගේ බිත්ති මුල්ලක ත්‍රිකෝණයක බුදුහාමුදුරන්ට යාන්තම් අර ඇස්බෙස්ටස් තහඩුවක් රිංගවලා ඒක උඩ බුදුහාමුදුර මෙන්න මෙහෙම ඉන්නේ. අත් දෙක දිගාරින්න බෑ දෙපැත්තේ බිත්තිය වදිනවා. හැබැයි ගෙදර බල්ලෙක් ඉන්නව හරකෙක් වාගේ. ඒකට වෙනම පර්චස් දෙකක් විතර වෙන් කරලා කූඩුවක් හදලා. දැන් බල්ලට සලකලා තියෙන කොහමද? උපරිමයෙන් බුදුහාමුදුරන්ට. මේ මිනිසුන්ගේ තියෙන මෝඩකම අම්මා. හරිද? බෞද්ධ කියලා ඉපදුනාට අපරාධේ. නුවණක් ඇත්තෙම නැහැ. ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ප්‍රඥාව කියන එක බිඳුවයි. හරි. ඒ සමේ මේ මගෙන් බණ අහන මිනිස්සුන්වත් අර නිදා ගන්න නැතුව මේ ටික අහලා ප්‍රඥා ගෝචරව නිවන් දකින්න කටයුතු කරන්න. හැමදාම පන්සල් ඇවිල්ලා ආයි මැරිලි ඉවරලා පෙරේතෙක් හරිද පෙරේතෙක් වුණාට පස්සේ වැඩක් නැහැ.